යුද්ධයෙන් පීඩා විඳින්නේ මිනිස්සු විතරක් නෙවෙයි. සත්තුන්ටත් යුද්ධය තදින්ම දැනෙනවා. මේ දවස්වල මැද පෙරදිග යුද්ධය නිසා ඩුබායි වල හිටපු දහස් ගාණක් ඒ රටෙන් පිට වෙලා ගිහින් ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් වෙන රටවලට ගියත් ඒ අතරේ තවත් දුක්බර කතාවක් තියෙනවා. ඒ තමයි ඔවුන් නිවාසවල ඇති කරපු සුරතල් සතුන්ව අත්හැර දාලා Taman විතරක් බේරිලා ගිය එක. සත්ව ආරක්ෂණ සංවිධාන කියන විදිහට මේ වෙද්දි ඩුබායි නගරේ අතහැර දාපු බල්ලන් වගේම පූසන් ගණන දහසකට වැඩි. මේ සත්තු හුඟක් දෙනෙකුට කලින් නිවසක් තිබුණා. හුඟක් අය මිනිස්සුන්ගේ රැකවරණ මත ජීවත් වුණ සුරතල්ලු. සමහර සතුන්ට මයික්‍රොචිප් පවා තියෙනවා. ඒකෙන් තහවුරු වෙනවා ඔවුන්ට පවුලක් තිබුණු බව. ඒත් අද ඒ පවුල නෑ. යුද්ධ ගැනවත් නිවාසවල හිටපු Taman පාරට වැටුණ හැටි ගැනවත් මේ සත්තුන්ට තේරුමක් නෑ. බෝම්බ පුපුරද්දි එන සද්දවලින් හුඟක් සතුන්ට හානි වෙලා. නිවාසවල හිටපු නිසා කෑම හොයා ගන්නවත් මේ සත්තුන්ට තේරුමක් නෑ. සත්ව ආරක්ෂණ සංවිධාන කියන්නේ තමන්ගේ මධ්‍යස්ථාන සම්පූර්ණම සුරතල්ලුන්ගෙන් පිරීලා කියලා. ඒත් උදව් ඉල්ලන ඇමතුම් තවමත් ගලාගෙන එනවලු. ඔවුන්ට උදව් කරන්න පුළුවන් සීමාවත් දැන් ඉක්මවා ගිහින්. මේ අතර තුවාල වුණ අසනීප වුණ සුරතල්ලුත් ඉන්නවා. පුංචි පැටවුනුත් ඉන්නවා. ඩුබායි නගර බලධාරීන් මේ වෙද්දි AI තාක්ෂණය භාවිත කරන සත්ව ආහාර කුටි 12ක් ස්ථාපිත කරලා තියෙන්නේ. ඒත් ඒවත් මදි වෙමිනු යන්නේ. ඩුබායි නීතිය අනුව රට ඇතුලේ සුරතල් සතුන් අත්හැර දැමීම නීති විරෝධී වැඩක්. ඒත් අපි මතක තියාගන්න ඕනේ සරල සත්‍යයක් තියෙනවා. යුද්ධයක් ඇති වුණාම වැඩිපුරම දුක් විඳින්නේ සුරතල් සත්තු වෙන්න පුළුවන්.